නාග ලෝකේ ගොඩාක් තියෙන එකක් තමයි රාගය අධිකයි, මාන්නය අධිකයි. ඊට පස්සේ එයාලා මනුස්ස ලෝකේ සම්බන්ධතාව බලනවා. තමන් එක්ක කලින් හිටපු නෑදෑයෝ, තමන් එක්ක හිටපු යාළුවෝ, තමන්ගේ මිත්‍රයෝ, එක්ක ඒ ලෝකෙන් මේ ලෝකෙට ආපු අය. ඒ අය පිටිපස්සේ ලුහු බඳිනවා. සංසාරේ ප්‍රාර්ථනා හැමදාම ඔයා මන් ළඟ ඉන්න, මාව අත්හරින්න එපා. ප්‍රාර්ථනා ඒව කොහොම ටික ඇවිල්ලා මනුස්ස ලෝකේ චරිතයක් බලනවා. අනේ ඔන්න නෑදෑයෙක් කවුරු හරි පේනවා. එක්ක නාග ලෝකේ ඉඳලා ආපු කෙනෙක් මනුස්ස ලෝකේ ඉන්නවා පේනවා. බැල්ම හෙලනවා. බැල්ම හෙලිච්ච ගමන් ඒ මනුස්සයාට අර නාග ගති පිහිටනවා. ඊට පස්සේ වික්ෂෝපේ, මාන්නේ, රාගේ උපදිනවා. ඊට පස්සේ පිරිමි කෙනෙකුට වැටුනේ රාගේ අධික වල් නාගිනියගේ බැල්ම නම් වැටුනේ. එයාට ඊට පස්සේ අර නාගිනියට ඕන පිරිමිච්ච ශරීරත් එක්ක සතුටු වෙන්න. එතකොට අර දැන් නමුත් ඒ බැල්ම වැටලා තියෙන කොල්ලෙකුට. ඊට පස්සේ ඒ කොල්ලා නිතරම තව පිරිමි පිටිපස්සේ තමයි යන්නේ. අනිවාර්යයෙන්ම ඒ වගේ මේ දුර්වලතා තියෙන පිරිමි ළමයිගේ 95%කගේ ඇඟේ ඔය නාගිනී බැල්ම තියෙනවා වල්. ඉතින් මේ වගේ කොහොමද පින්වත්නි ලේසියෙන් මිනිසෙක් ගැලවෙන්නේ? මේක තමයි බියකරු සංසාරේ කියන්නේ. ඊට පස්සේ නමුත් ඒ බැල්මක් තිබ්බා කියලා නෑ. ඒ කරන කර්මයට විපාක Tamanට එනවා. මොකද හේතුව බුදුරජාණන් වහන්සේගේ කාලේ මාරයා වැහිලා එක ගමක මිනිසුන්ට බුදුරජාණන් වහන්සේටයි සංඝයාටයි බැන්නා. ඒ බැනපු මිනිස්සු ඔක්කොම මැරෙනින් මත්තේ නිරේ උපන්නේ. නමුත් ඒ මිනිසුන්ට බනින්න හිතුනේ මාර බැල්මෙන්. තව ගමකට වැඩියට පස්සේ ගමේ මිනිස්සුන්ට ඔක්කොම හිතුවටත් වැඩිය දානෙ දුන්නා. ඒ මිනිස්සුන්ට දෙන්න හිතෙව්වේ මාරයා. අර හාමුදුරන්ට ලාභ සත්කාර උපද්දවලා හිත යට කරන්න. නමුත් ඒ දානෙ දුන්න සියලු දෙනා මරණින් මත්තේ දෙව්ලොව උපන්නා. නමුත් ඒක මාරයා වෙහිලා නිකලේ. ඒ නිසා අමනුෂ්‍ය බැල්ම කියලා නෑ මේ කර්ම බලවේගයක් තියෙනවා. බලවස්සේ තිසරණේ පිහිටලා පංචශීලයේ ආරක්ෂා කරන පින්දහම් කරලා සත්පුරුෂ ඇසුරේ හිටියොත් ගැලවෙන්න පුළුවන්. රුවන්වැලි සෑයට ජීවිතේ පූජා කරලා ඔය වගේ විකෘති කාම ආසා තියෙන සමහර අය අපිට මේ විසඳුම් ගන්න ඔය ලිපියවල එහෙම තිබ්බ අවස්ථාවලදී අපි පොදුවේ දුන්න උත්තරේ තමයි ගිහිල්ලා රුවන්වැලි සෑයට ජීවිතේ පූජා කරලා පිරික් කියලා කාලයක් බඹසර රැකලා දෙවිවරුන්ට පින් දෙන්න කියලා. ඇත්තටම එහෙම කරපු අයට මේ ප්‍රශ්නේ නැති වුණා. එක ළමයෙක් ආවා ඔය වගේ මේ විකෘති කාමාංශාව තියෙන අවුරුදු 20ක් වෙනකල් මේ ප්‍රශ්නෙන් බැටකකා ගොඩාක් නරක චරිත වලට යොමු වෙලා ඉතින් රුවන්වැලි සෑයට ගිහලා ජීවිතේ පූජා කළා. අද වෙනකල් සිතවිල්ලක්වත් එන්නේ නැහැ මේ නරක වැඩ ගැන. පුදුම සහගතයි. තව එක්කෙනෙක් ආවා එයාට මේ ෆෝන් එකෙන් වීඩියෝ බලන එක නතර කරගන්න බැරුම් පිස්සු හැදිලා වගේ. ඊට පස්සේ ඒ ළමයා රුවන්වැලි සෑයට වැඳලා එනකොට එයාට හිතෙලා බඩ විරේකයක් කරගන්න ඕන කියලා. එයා ඊට පස්සේ බඩ විරේකයක් කරගෙන. ඒතකොට එයාට ගොඩාක් බඩ ගිහිල්ලා මේ බඩ විරේක, ලයි විරේක වෙලා. ඊට පස්සේ මේ එදා ඉඳලා ෆෝන් එකක් අල්ලන්න හිතෙන්නේ නැහැ. ඒතකොට එහෙනම් මේ නරක දේවල් බලන් හිතෙනේවා. නරක දේවල් අසාමාන්‍ය විදිහට නරක දේවල් කරන්න හිතෙනේවා. මිනිස්යාගේ රාගය කියලා යම්කිසි සීමාවක් තියෙනවා. නමුත් ඒක ඉක්මවා ගිහිල්ලා. ඊළඟ මිනිස්යාගේ රාගය කියලා යම් ලෝක සම්මත තියෙනවා. ඒවා ඉක්මවා ගිහිල්ලා. ඒ මිනිසුන්ට ඇති වෙනවා නම් ඒ විකෘති කාමාසා සහ ඒ වාගේ ස්වභාවය ඒ වාගේ දේවල් පිටිපස්සේ ඉන්නවා. ඊළඟට අපි මේ තව එක්කෙනෙකුට එහෙම සිද්ධියක් වෙලා එයාට වෙච්ච සිද්ධිය තමයි මේ පින්වතුනි දැන් සාමාන්‍යයෙන් මිනිස්සු දන්නවනේ ඔය හරක්කුන්ට ඊළඟට ඔය සතා සිව්පාවා පාලනය කරන වෙනම ඉන්නවනේ භූත පිරිස්. එතකොට ඒ වගේ භූත පිරිස් වල සමහර අයගේ බැල්ම සමහර මිනිසයන්ට වැටුනොත් ඒ මිනිසයාට ආසාව උපදින්නේ සත්තු සමග කාමසේවනයේ යෙදෙන්න. එතකොට එහෙමත් පරිසරයක් තියෙනවා. එතකොට සමහර අය ඉන්නවා ලෝකෙට නොකියුවට එවැනි වූ ආශාවලින් පෙළෙන. ඒවට කොහොම හේතුව මේ പ്രേත භූත ලෝකත් එක්ක මිනිසයාගේ හිත සම්බන්ධ වීම. එතකොට කය බිඳලා මරණින් මත්තේ ඒ ලෝකේ උපදිනවා. ඔන්න බලන්න අතිශයින් භයානක කම. ඉතින් ඔය වාගේ සංසාරයක තමයි යන්නේ. ඉතින් තුනුරුවන් සරණ තිබිලා සත්පුරුෂ ඇසුරේ නිතර බණ දහම් අහගෙන පින්පව් විශ්වාස කරලා හිටියොත් බේරේ. බටහිර ලෝක මේ පාපයට අහු වෙලා ඉවරයි. බටහිර ලෝක මේ පාපෙන් වෙනසිලා ඉවරයි. ලංකාවටත් මේක බුරබුරා මේ හැඟවි මේක තියෙනවා. බුද්ධ ශාසනය ආනුභාවයෙන් ධර්මයේ ආනුභාවයෙන් තමයි මේවා සංසිඳි යන්නේ.
ඒ වගේම ප්‍රශ්නයක් තියෙන මේ ප්‍රශ්න තියෙන අයට ගැලවෙන්න බෑ කියලා එකක් නැහැ පින්වත්නි. ගැලවෙන්න පුළුවන්. ඔය ගැලවිච්ච අය ඉන්නේ. ගැලවෙන්න පුළුවන්. ඊට පස්සේ අපි මීට කලින් මතක් කළේ පින්වත්නි අර මේ මොකද්ද තනිකන් දෝෂ ගෑන ළමයිටත් තියෙන ওই ප්‍රශ්නේ. එයාලට කලු කුමාර බැල්ම වැටුණ ගමන් ඒ කාම ප්‍රේතේ ඊට පස්සේ විකෘති කාමාසා ඊළඟට මේ නරක දේවල් බලන ඒවා ඊළඟ නිතර නිදාගෙන ඉන්න ඒවා ඊළඟට සිහිනෙන් අමනුෂ්‍ය සමග එකතු වෙන ඒවා මනුෂ්‍ය සමග එකතු වෙන ඒවා එයාලගේ චරිතේ නැහෙන ඒවා ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. ඒකයි මම කිව්වේ යසෝදරා උත්තමාවියට විශේෂයෙන් කාන්තාවෝ යසෝදරා මහරහත් තෙරණියගේ අනන්ත ගුණකඳ සත්‍යයක් ක්‍රියා කර කර යසෝදරා රහත් තෙරණියගේ ආනුභාවයෙන් මේ වගේ ගැලවෙන්න. ඒ නිසා මේ යසෝදරා රහත් තෙරණියට කිරිහාර පූජා කළා පළවැල පූජා කළා හැම ගෙදරකම යසෝදරා රහත් තෙරණියට වන්දනා කරන්න. ඒ තියෙන පැන් එක වෙනම වාජනයකට යනම් බොන්න එක පිරිත් පැනක් ඒ උත්තමාවිය නමින් තියෙන දේ. ඒතකොට කාන්තාවන්ගේ දෝෂ වලින් ඈලට ගැලවෙන්න පුළුවන්.